මෙහෙ කෙනෙක්. එයාම අවුරුදු 40කට ක්‍රයොක් පොඩ් එකකට ගිහින් ලොක් කරගන්නවා. එදිකොත් මෙයාට ලෙඩක් තියෙනවා. ඒ ලෙඩේට තාමත් බෙහෙතක් හොයාගෙන නැහැ. ඉතින් එතකන් ජීවිතුන් අතර ඉන්න ඕනේ. ඒකට තමයි මෙහෙම කරන්නේ. දැන් එයා නැගිටලා බලද්දි අවුරුදු 5ක් වෙලා හිටපු එයාගේ පුතා. එයා දැන් ලොකු වෙලා අවුරුදු 13ක් මෙයා ක්‍රය පොඩ් එකේ ඉඳලා තියෙනවා. ඒක අහපු ගමන් එයාට හොඳටම කේන්ති යනවා. එදිකොත් 4 වතාවක් විතරයි මෙයාව මේ වගේ ක්‍රය පොඩ් එකේ ඉඳන් ඇහැරවන්න පුළුවන්. ඊට පස්සේ තමයි දැනගන්නේ එයාගේ පුතා. එයාගේ වෙඩින් එකට තමයි එයා නැගිට්ටවලා තින්නේ. කොහොම හරි ටික වෙලාවක් ඉද්දි එලාම් එක ගහද්දි ආයෙත් එයා ක්‍රය පොඩ් එකටම යනවා. ඊළඟට අවුරුදු 10ක් ගිහින් එයාව ඇහැරවනවා. හැබැයි මේ පාර එයාගේ පුතා වෙනුවට එයාගේ ලේලි එනවා. ඒකත් එයාගේ පුතාව. එයාත් එක්ක හිටපු කට්ටියම බොරුව නඩුවක් දාලා හිරේ යවලා ඒකෙන් එයාව බේරගන්න තමයි එයාව ඇහැරවලා තින්නේ. දැන් තුන්වෙනි වතාව ඇහැරවද්දි ඒ බෙහෙත හොයාගෙන මෙයාත් ගොඩාක් සතුටු වෙනවා. හැබැයි එයා කියනවා ඒක තාම පරීක්ෂණ මට්ටමවල පවතින්නේ. ඒක පාවිච්චි කරන්න නම් අවුරුදු 6ක් ඉන්න ඕනි කියලා. ඒක අහලා ආයෙත් මෙයා නිදා ගන්න කියලා යන්න හදද්දි එයාගේ පුතා එයාගේ බර්ත්ඩේ කියලා එහෙම මෙයාට දවසක් ඉඳලා යන්න කියලා කියනවා. ඒකට එයා අකමැත්තෙන් වුණොත් කැමති වෙලා ගෙදර යද්දි තමයි එයා දැනගන්නේ අවුරුදු ගාණක් එයාගේ පුතත් එක්ක ජීවත් වෙන්න ඕන ජීවිතේ එයා මිස් කරගෙන කියලා. ඒ වගේම ලාච්චුවේ තිබිලා එයාට බෙහෙත් වගේක් හම්බ වෙනවා. ඒ වෙන මොකක්වත් නෙවෙයි. එයාට තිබුණු ලෙඩේම එයාගේ පුතාටත් ඇවිත්. එතකොට තමයි මෙයා දැනගන්නේ ඇත්තටම පුතා බර්ත්ඩේ කියලා නෙවෙයි එන්න කියලා තියෙන්නේ. එයාගේ අවසාන දවස් ටික කියලා තමයි. මෙයාත් එක්ක අවසානට කතා බහ කරන්න තමයි ඉන්න කියලා තියෙන්නේ. ඉතින් මේක දැනගත්තු ඒ සල්ලිකාරයා එයාගේ අවසාන chance එක එයාගේ පුතාට දීලා එයා මැරෙනවා.